සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. අද සාකච්ඡා කරන්නේ BMS degree program එක ගැන. පළවෙනිදා application call කරපු degree program එකට ගොඩ දෙනෙක් මේ වෙද්දි application දාලා ඉවර ඇති. තාම දාන්න බලාගෙන ඉන්නවා ඇති. එතකොට මේ පණිවිඩය ඔයාලගේ application එක සම්බන්ධවත් ඒ වගේම selection test එක සම්බන්ධවත්. එතකොට මෙන්න මේ application එක දාන එක ගැන මම සම්පූර්ණ වීඩියෝ දෙකක් මගේ YouTube channel එකේ තියෙනවා. සම්පූර්ණ BMS degree ගැන සාකච්ඡා කරන වීඩියෝ එකක් සහ application දාන වීඩියෝ එකක්. එතකොට මෙන්න මේ application දැම්මට පස්සේ ඔයාලට admission එක එවෙලම download වෙන්නේ නැහැ. ඒ නිසා බය වෙන්න එපා. ඒක ඔයාලට exam එකට සති දෙකකට විතර කලින් application එක download කරගන්න. ඒ වගේම ඊට පස්සේ ඊගාව කාරණේ තමයි ඔයාලා හරියට ඔයාලගේ විස්තර ටික ඇප්ලිකේෂන් එක දාන්න. ඒ මොන හරි ප්‍රශ්නයක් වුණොත්, මගේ නම වැරදුනොත් හරි, ඒ වගේ ප්‍රශ්න වුණොත් ගොඩක් වෙලාවට කැම්පස් එකට කතා කරලා මේ ටික වෙනස් කර ගන්න පුළුවන්. එහෙම නැත්තම් ඒක ලොකු ගැටලුවක් වෙන්නේත් නැහැ. හරිද? ඊට පස්සේ ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් ඒ ටික ඇඩ්මිෂන් එකේ මේයි. ඒ වගේම මේ ඔයාලා ගොඩක් වෙලාවට මේක ඔන්ලයින්ම ඇප්ලිකේෂන් දාන්න ඔයාටම කරගන්න පුළුවන්. ඒක මම ඒකේ වීඩියෝ එකක් YouTube channel එකේ දාලා තියෙනවා. ඊට පස්සේ ඊගාව කාරණේ selection test එක BMS එකේ අයට subject 3යි, IQ එකයි, GK එකයි, English එකයි. එතකොට IQ කොටසට 140කුත්, GK කොටසට 120කුත්, English කොටසට 140කුත් තමයි marks වැටෙන්නේ. එතකොට 148 හෝ 150ට වැඩියෙන් ගත්තොත් ඔයාට BMS degree program එකේ management degree එකටත් accounting and finance degree එකට select වෙන්න පුළුවන්. management degree එකට වඩා වැඩිපුර accounting and finance degree එකට marks බලනවා. ඒ නිසා කවුරු හරි accounting and finance කරන් ඉන්නවා නම් ඔයා හොඳට මේ ටිකේ වැඩ කරගන්න. සැප්තැම්බර් 6 තමයි selection test එක තියෙන්නේ. මේ කාල සීමාව හොඳටම ප්‍රමාණවත්. එතකොට මම ඔයාලට පණිවිඩයක් දෙන්නම්. කොට දෙනෙක් අපේ class එක ගැන විස්තර අහනවා. එතකොට අපි class එක පැවැත්වෙනවා. ඔයාට දැම්ම join වෙන්න පුළුවන්. ඒ වගේම අපේ live class එක අවසානයේ අපි recordings දෙනවා. ඒ වගේ model paper සාකච්ඡා කරනවා. ඒ වගේම පාඩමෙන් පාඩම ටියුට්ස් ලබා දෙනවා. ඒ වගේම GK ලොකු ටියුට් එකක් ඔයාලට හම්බ වෙනවා ප්‍රශ්න 1000කින් සමන්විත. එතකොට මේ ප්‍රශ්න 1000 ඇසුරෙන් තමයි වගේ GK paper එක හැදෙන්නේ. එතකොට මේ GK paper එකේ focus කරලා ඔයාලට මේ ටියුට් එක පාඩම් කරගන්න පුළුවන්. හරි, ඒකටත් අපි class කරනවා. GK කොටස ඔයාලට ටියුට් එක දෙන්න නිකන් ඉන්නේ. ඒ ගැනත් අපි සාකච්ඡා කරනවා. හරි, ඒ වගේම ගොඩ දෙනෙක් අපේ පන්ති මාලාව ගැන විස්තර අහනවානේ. ඔයාලට අපි පන්ති මාලාවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් මේ වීඩියෝ එක බලන මොහොතේම ඔයාලා අපිට මැසේජ් එකක් දාන්න. WhatsApp මැසේජ් එකක් මෙන්න මේ නම්බර එකට. එතකොට අපි ක්ලාස් එක ගැන විස්තර ටික එවන්නම්. ඔයාලට ලොකු පේමන්ට් එකක් නැහැ. ඒකත් කියන්න ඕනේ. ගොඩ දෙනෙක් පන්ති වලට සම්බන්ධ වෙන්න බයයි පේමන්ට් එක වැඩි කියලා. හරිද? අපේ ක්ලාස් එකේ එහෙම ලොකු පේමන්ට් එකක් ගන්නෙ නැහැ. ඔයාලා BMS degree program එකට select වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තුව හිතේ තියාගෙන මෙන්න මේ WhatsApp number එකට WhatsApp message එකක් දාන්න. එතකොට අපි ඔයාලට application දාන එකේ ඉඳලම එකට යනකම්ම සියලුම දේ කියලා දෙනවා. හරි. ඒ කියන්නේ ඔයාලට GK, IQ, English කියන subject 3යි ඔයාලගේ application දාන එකේ ඉඳලා සියලුම දේ. ඔයාලට ප්‍රශ්නයක් ආවොත් ඒක විසඳ ගන්න විදිය, campus එක contact කරගෙන ඒ ටික කරගන්න විදිය ඔක්කොම අපි කියලා දෙනවා. හරි. ඒ නිසා ඔයාලට කාලය ඇති හොඳටම සැප්තැම්බර් 6 වෙනකන් කාලය තියෙනවා. ඔයාලා මේ වීඩියෝ එක දකින වෙලාවෙම ඔයාලා අපිට WhatsApp message එකක් දාන්න. ඊට පස්සේ පන්ති මාලාවත් එක්ක join වෙලා ඔයාලට පුළුවන් ඔයාලගේ උපාධි සීනය යථාර්ථයක් බවට පත් කරගන්න. එහෙනම් ඒ විදිහට වැඩි ඉස්සරහට කරගෙන යන්න ඔයාලා හැමෝටම සුබ පතනවා. අපි එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා සඳහා පවත්වනු ලබන තෝරා ගැනීම පරීක්ෂණය ඉහළින්ම සමත් කරවන උපාධි සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනීමට මඟ පෙන්වන දිවයිනේ සාර්ථකම selection test class එක ඔරාස් education මගින් පවත්වන දේශක ශෙහාන් ප්‍රමුදිත ගුණසේකර මගින් මෙහෙය වන OUSL degree program selection test class එකට සම්බන්ධ වීමට 07263740053 number එකට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.